අයිබෝවන් ගවේෂණාත්මක මාධ්‍ය කරන රුහුරු නිවුස්. ඉතින් අපි විවිධ පළාත්වල විවිධ ප්‍රදේශවල විවිධ වැටලීම් වලට නිලධාරීන් සමග එක්කාසු වෙනවත් සමගම විවිධ තැන්වලදී විවිධ බාධක කටයුතු අපිට එල්ල වෙනවා. එහෙම නැත්නම් වාක් ප්‍රහාර, එහෙම නැත්නම් බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කරන්නට රුහිරු අපිට අපි මොකද පොලිසිය වෙනුවෙන් පෙනී සිටින නිසා, පොලිසිය වෙනුවෙන් හරි දේ කතා කරන නිසා අපිට වාක් ප්‍රහාර එල්ල කරන්නට නොයෙකුත් අය උත්සාහ දරනවා. අපේ account වලට report ගහනවා. නමුත් ඒ කිසි දෙයක අපි ගණන් ගන්න නැතුව අපේ ගමන අපි ඉදිරියටම යනවා. ඉතින් ඒ වගේම තමයි අපි පහුගිය දවස්වල දැක්කා මේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම කියන්නේ මොකක්ද? මේගොල්ලන්ගේ මොකක්ද මේ සිද්ධ වෙන්නේ? ඉතින් මේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම කියන රයිඩර් ටීම් එකක් දැන් ශ්‍රී ලංකාවේ උදාමුදාවේ විශේෂ කාර්ය බලකායේ ඔය රයිඩර් ටීම් එක කියලා එකක් හැදුවා. කම්බැට් රයිඩර්ස්ලා. ඉතින් ඒ රයිඩර් ටීම් එකකින් ඇත්තටම ප්‍රහාර කියන දේවල් ඉතා ඉක්මනින්ම එල්ල කරන්න පුළුවන් සහ ශනිකව යම් අපරාධයක් හෝ යම් සිද්ධියක් වූ ස්ථානයකට ශනිකව ගමන් කරන්නට හැකියාවක් තිබෙන කණ්ඩායමක් තමයි ඔය රයිඩර් ටීම් එක. යුද හමුදාවේ හැටියට රයිඩර් ටීම් එක කියලා අපි නම් කරාට ශ්‍රී ලංකා පොලිසිය සංග්‍රාමික යතුරුපැදි බලගන්නේ. ඉතින් මිරියාන නුගේගොඩ තමයි මේක පිහිටවලා තින්නේ. මේකේ අධීක්ෂණ කටයුතු සම්බන්ධව බාර වෙන්න නිලධාරියා තමයි කොට්ටාස බාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතා. එතුමා තමයි මේ වැඩේ කරන්නේ. එතුමා තමයි මේක හැන්ඩල් කරන්නේ. ඉතින් ඒකේ ස්ථානාධිපති SI ඉසුරු මහත්තයා තමයි මේ රයිඩර් ටීම් එකේ. පසුගිය දිනන්වලදී අපි දැක්කා මේ බැල්ලම්පිටිය මුල් ඒරියාව කොළොන්නාව ඒ යන ආදී ප්‍රදේශ, එතකොට කොටිගාවත් යන ආදී ප්‍රදේශ ආවරණය වන පරිදි යම් මෙහෙයුමක් දියත් කරා. ඉතින් කොහොම වුණත් දැන් එතුමාට ඉතින් මේ ප්‍රදේශ ආවරණය වන පරිදි යම් අත්අඩංගුවට ගැනීම සහ මෙහෙයුම් ක්‍රියාත්මක කරා. මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, වරෙන්තු කරුවන්, ඒ වගේම විශාල වශයෙන් මේ මෙහෙයුම් දියත් කරා. ඉතින් එතුමාට ලැබෙන තොරතුරක් ඔස්සේ එතුමා විසින් ඉතින් ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ E බ්ලොක් එකේ 6 වෙනි තට්ටුවේ 14 වෙනි ගෙදර මේකේ සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයෙක් කියන ඔබ දන්නවා ආමි සම්පත්. දැන්ට මේ වෙනකොට මං හිතන්නේ විදේශගත වෙලා ඉන්නේ. ඉතින් මේ ආමි සම්පත්ගේ ගෝලයෙකු සිරාස් කියලා මේ ගෙදර පදිංචි වෙලා ඉන්නවා. එතකොට මේ නිලධාරීන්ට මේ වාර්තා වන්නේ මේ යම් පුලි පදනම යටතේ යම් පුද්ගලයන්ම කපා කොටා තුවාල බරපතල තුවාල සිදු කිරීම නිසා විවිධ අපරාධ වලට මේ කඩු සහ මේ තීව්‍ර ආයුධ භාවිතයට ගන්න බවට. ඉතින් කොමුණත් මේ නිවස ගිහිල්ලා පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරන අවස්ථාවේදී මම නිවසේ තිබිලා මේ කඩු එහෙම නැත්නම් කිනිසි මේ තීව්‍ර ආයුධ 10ක් අත්අඩංගුවට ගන්නවා. තවත් මේ ශිරාස් කියන පුද්ගලයාගේ ගෝලයෙක් සමග. ඉතින් මේ ගෝලයා මේ නිවසේ මොකටද රැඳිලා හිටියේ, මොකක් නිසාද, මොකක් උදෙසාද කියන එක නිලධාරීන් විසින් විමර්ශන කටයුතු ආරම්භ කරනවා. ඉතින් කොහොම වුණත් මේ ශිරාස් මේ වෙනකොට ප්‍රදේශෙන් පලා ගොස් තිබෙනවා. ශිරාස්ව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් කීපයක් අංශ කීපයක් ඔස්සේ මේ වෙනකොට මෙහෙයුම් දියත් කළා දෙනවා. ඉතින් මේ යතුරුපැදි කණ්ඩායම එහෙම නැත්නම් මේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම මේ SI මහත්තයා එහෙම නැත්නම් SI ඉසුරුගේ යටතේ තිබෙන මේ කණ්ඩායම නිලධාරීන් බොහොම දක්ෂ ලෙස අපි ඒ ගැන ඇත්තටම කතා කළා මදි. මේවා සෝෂල් මීඩියා ගියාට මේ නිලධාරීන්ගේ පැටිකිරිය කවුරුත් දන්නේ නැහැ. මේ නිලධාරියෙකුට යම් අසාධාරණයක් සහ අගතියකට පත් වුණොත් ඔක්කොම එකතු වෙලා ඒ නිලධාරීන්ට එහෙම නැත්නම් මේ පොලිස් දෙපාර්තමේන්තුවට විරුද්ධව වාක් ප්‍රහාර එල්ල කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. හැබැයි කිසිම දායක අපේ රටේ මිනිස්සු කිසිම වෙලාවක මේ නිලධාරීන් කරන සේවය ගැන කිසිම දායක ඇගීමක් ලක් කරන්නේ නැහැ. අන්න ඒක තමයි ඊටමත් කනගාටුදායක කරුණ. ඉතින් අර පෞගේ දවස්වල දර්ණියගල ප්‍රදේශයේ ඒක දැන් මේ වෛරල් වෙන්න තමයි බලන්නේ. එතකොට ඒකත් එක්කම තලංගම ප්‍රදේශයේ එහෙම නැත්නම් මේ සලවතුගොඩ ප්‍රදේශයේ ස්පා මධ්‍යස්ථාන 9ක් වට කරනු ලැබුවා. ඒ මිනිස්සු කැමති නෑ මේවා ගණිකා වෘත්තිය යොදවනවා. ඉතින් ඒක වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ඒකේ තියෙන සම්පූර්ණම දොස් පවරලා මේවා කළ මේ ඔය සුදු මිනිස්සුන් මේ ඔක්කොම මේවා ගැන කතා කරලා මේ මිනිස්සුන්ට මේවා කරගෙන යන්න යම් අස්වැසිල්ලක් රුකුලක් දෙන්නට හදන්නේ. මේ ඔයාලා හිතන්න මේ හොඳ සුදු මිනිස්සු කියලා කරන තරම් ජාවාරම් කරලා කරන තරම් පාදඩ වැඩ ඔක්කොම සීලුම දේවල් කරලා 4 පොයිට සිලුත් අරගෙන තමයි මේ මාධ්‍ය ඉස්සරහා ඇවිල්ලා කණ්ණාඩි දාලා අවු කණ්ණාඩි දාලා කතා කරන්නේ. ඉතින් ඒක තමයි මම කියන්නේ. මේව සත්‍ය ඇත්ත කතාව යථාර්ථය අපි තේරුම් අරගන්න ඕන. ඇත්ත කතා කරන්න ඕන. මේ අද පවතින සමාජයේ දරුවෙකුට මහපාරේ බැහැලා යන්න තියෙන්න ඕන. ඉතින් එහෙම වාතාවරණයක් මේ මින්ගාව තියෙන්නේ අර පරණ මජර දේශපාලනයම තමයි. ඒ ආකාරයට ඇමතියට මන්ත්‍රියට කතා කරලා එක කෝල් එකෙන් පොලිසියෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ එළියට දාන්න පුළුවන් විදිහේ ඒ සිස්ටම් එකක් තමයි මුන් ඉල්ලන්නේ. ඒක තමයි කියන්නේ. හරිද? කන්න ඕන තරම් කාලා විනාශ කරන ඕන තරම් විනාශ කරලා මේවා රට බල පල්ලටම යවලා ඉතින් හැම එකම බලන්නේ දොස් නගනවා ඉඳගෙන. ඉතින් එහෙම ඕලුගල මහත්තයාට දොස් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මොකද එතුමා කවුද කියන්නේ එතුමා දන්නවා.
අපි කවුද කියන්නේ අපි දන්නවා. ඒ වගේම එතුමා කවුද කියන්නේ මේ මුළු ලංකාවේ සමස්ත මහ ජනතාව දන්නවා. ඉතින් එතුමාට කොච්චර වාක් ප්‍රහාර එල්ල කරත් තෙල්දෙනිය ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර රතගාලේ දමා ගිය සිද්ධියට අදාළව දැන් මීට පැය කීපයකට උඩදී එම සැකකරු අත්අඩංගුවට ගන්නවා මේ ඕලුගල මහත්තයා ඇතුළු මේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය යාපනය ප්‍රදේශයේදී මේ දැන් මීට සුළු මොහොතකට කලින් මේ සැකකරු අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේවා වැඩක් නෑ කතා කරලා. ඔය මොන තග දැම්මත් මොනවා කරත් අපි නම් බය වෙන්නේ නෑ. අපි පයිසකට ගණන් ගන්න නෑ මේවා. එකක්වත් මේවලට බයත් නෑ. බයත් නැතුව අපි පොලිස් නිලධාරීන්ගේ හරි පැත්ත සහ හොඳ පැත්තත් සමග මේ ඉදිරියටත් සෑම දෙයක්ම මේ පොලිස් නිලධාරීන්ගේ සහ මේ පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අනිවාර්යයෙන්ම නොබියව කතා කරනවා කියන ගමන් අපේ අද කතාව අපි සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.